හෙලෝ වෙල්කම් ටු අෂී ව්ලොග්ස්. ඉතින් ඔන්න අදත් මම ආව රසම රස රෙසිපි එකක් අරන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මං හදන්නේ රසම රස බත් එකක්. විශේෂ දවසකට උනත් මේ බත් එක හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා වෙනසකට කැමති නම් ඒත් මේ බත් එක හදලා බලන්න. දැන් මං කියන්නම් මේකට ගත්ත දේවල්: හාල්, තක්කාලි, චිකන්, මිංචි කොළ, සුදු ලූණු, දෙහි, පොල් කිරි. මේ ටික තමයි මම ගත්තේ. මුලින්ම මම චිකන් ටික තඹ ගන්න තමයි හදන්නේ. මම ඒ චිකන් එකට ලුණු, කහ, මිරිස්, දෙහි එකතු කරලා වතුර ටිකක් දාලා ලිපේ තියාගෙන මේ චිකන් ටික හොඳට තඹ ගන්නවා මුලින්ම. දැන් මම බත් එකට අවශ්‍ය ඉතුරු අමුද්‍රව්‍ය ටික කපා ගන්න හදන්නේ. ලුණු ටික මම කොටුවට පොඩියට තමයි කපා ගන්නෙ. ඉතින් ඔයාලා කැමති විදිහකට කපා ගන්න පුළුවන්. ගොඩක් පොඩියට කපා ගන්නවා නම් හොඳයි. ලුණු ටික කපා ගත්තට පස්සේ මම තක්කාලි ටිකත් පොඩියට කොටු හැටියටම කපා ගන්නවා. ඊට පස්සේ මම සුදු ලුණු ටික තලා ගන්නවා. ඉතින් ඔයාලට ඉඟුරු තියෙනවා නම් ඉඟුරුත් දාලා සුදු ලුණුත් එක්ක මේ වෙලාවෙදි තලා ගන්න. දැන් අපේ චිකන් එක හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම චිකන් ටික මේකෙන් අයින් කරලා මේ චිකන් එකේ ස්ටොක් එක අරන් තියා ගන්නවා. අපි මේ ටික විසික් කරන්නේ නැහැ. ඒක අපිට උමනා වෙන නිසා මේ චිකන් තම්පු වතුර එක විසික් කරන්න එපා. ඒ ටික තියාගන්න. ඊට පස්සේ මං හාල් ටික හොදලා වතුර පෙරලා තියාගන්නවා. දැන් බත් එකට ඕන හැමදේම ලෑස්ති කරගෙන තියෙන්නේ. දැන් අපි බත් එක හදාගන්නයි යන්නේ. මුලින්ම මම රයිස් කුකර් භාජනයේ ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි දෙකක් විතර එකතු කරගන්නවා. මම මේ බත් එක රයිස් කුකර් එකේ තමයි හදන්නේ. ඔයාලට සාමාන්‍ය විදිහට ලිපේ හදාගන්න පුළුවන්. මම ටිකක් ලේසියට තමයි රයිස් කුකර් එකේ හදාගන්නේ. මුලින්ම තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට ලුණු එකතු කරලා ටිකක් වෙලා බැද ගන්නවා. ලුණු ටික බැදීගෙන ඉද්දි මම ඒකට සුදු ලුණු ටිකත් එකතු කරලා තව විනාඩියක් දෙකක් බැද ගන්නවා. මම මේකට කරදමුං කරාබන ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට තියෙනවා නම් කැමති නම් විතරක් මේක එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම අපි කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරලා ලිපේ තියාගන්නවා විනාඩි 2-3ක්. මේ තක්කාලි ටික හොඳින් බෙරි වෙන දානට වෙනකම්ම අපි මේක ලිපේ තියාගන්න ඕනේ. ඒ අතර මම මේකට ලුණු පහ 3-5 එකතු කරගන්නවා. ඉතින් ඔයාලා මේවා අඩු වැඩි වශයෙන් එකතු කරගන්න පුළුවන්. දැන් විනාඩි 2-3කට විතර පස්සේ මේ අපේ තක්කාලි ටික හොඳට තැම්බිලා ලුණු ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී එකතු කරගන්නවා මිංචි කොළ ටිකක්.
ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි හොදලා වතුර පෙරාගත්ත හාල් ටික. හාල් ටික එකතු කරලා මම ටිකක් කලවම් කරගන්නවා මේ පහේ ටිකත් එක්කම. දැන් මම මේ බත් එකට එකතු කරගන්නවා අපි අරන් තියාගත්ත මස් තම්මපු වතුර ටික. ඒ වගේම මම එකතු කරගන්නවා පොල් කිරි ටිකත්. මම මෙතෙන්දි පාවිච්චි කරන්නේ මිටි කිරි විතරයි. ඉතින් බත් එක තැම්බෙන්න ඕන ප්‍රමාණයට තමයි මේ කිරි දාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට වඩා වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් අපි බත් එක ඉදෙන්න වතුර දාන ප්‍රමාණයටම චිකන් ස්ටොක් එකයි පොල් කිරි එකතු කරගන්න. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට බටර් නැත්තම් පොල් තෙල් උනත් මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ඊට පස්සේ තඹගත්ත චිකන් ටික ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. ඩීප් ෆ්‍රයි කරන්න ඕනේ නැහැ. පෑන් ෆ්‍රයි කරාම ඇති. මොකද චිකන් ටික හොඳට තැඹිලා තියෙන නිසා. දැන් මේ වෙලාවේදී අපේ බත් එකත් ඉදිලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස බත් එක. ඇත්තටම හරිම ලේසි. ඒ වගේම හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. වෙනදාට ඉතින් අපි කිරි වලින් හදන්නේ කිරිබත්නේ. ඉතින් වෙනසකටත් එක්ක මේ බත් එක හදලා බලන්න. මේක ඇත්තටම මාරම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරන්න. වීඩියෝ එක save කරලා තියාගන්න. ඒ වගේම යාළුවොත් එක්ක share කරන්න අමතක කරන්න එපා. මේ රෙසිපි එක try කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මේ රෙසිපි එක බෝඩ් වෙලා ඉන්න කෙනෙක්ට උනත් ඉක්මනටම ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් වැඩි දේවල් ඕනේ නැහැ මේකට. ඒකින්ද හරිම ලේසි, හරිම රසයි, ඉක්මනට හදාගන්න පුළුවන් නිසා ඔයාලා අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, share කරන්න අමතක කරන්නත් එපා. මගේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. Thank you for watching.